welcome back to my YouTube channel. අද Sunday reset vlog එකක් තමයි අරගෙන ආවේ. ඉතින් අලුත් සතිය productive විදියට පටන් ගන්න ඉරිදා දවස ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් මේ reset වෙන දවසේ මම මොනවද කරේ කියලා අද වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් ඔයාලට. එහෙනම් බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. ඉතින් මොනදේ කරන්න කලිනුත් ලංකාවේ කට්ටිය උදේම තේ එකක් බොනවානේ. ඉතින් මමත් මේ ලෑස්තින්න මගේ morning tea එක හදාගන්න. ඉතින් මම අද හිතුවා මසාලා chai tea එකක් හදාගන්න ඕනේ කියලා. ඉතින් ඒකට අද මම use කරනවා මෙන්න මේ glass tea infuser එක. මේක මම ගත්තේ රාජගිරිය තිලක්මයගෙන්. ඉතින් මේ මසාලා chai එකේ include වෙලා තියෙනවා කරාඹු, සාදික්කා, එතකොට ගම්මිරිස්, ජින්ජර්, ඊට පස්සේ සිනමන්, නැචරල් කාඩමන්, ඒ වගේම පියෝ ශ්‍රී ලංකන් බ්ලැක් ලීෆ් ටී එකත් ඉන්ක්ලූඩ් වෙලා තිනවා. මම හිතනවා මේක හරිම හෙල්දි ඇදිත් කියලා. ඉස්සලා මෙන්න මේ වගේ චුට්ටක් ටී ඉන්ෆියුස් එකට දාලා නටන උණු වතුර ටිකක් දාගන්න ඕනේ. ඊට පස්සේ විනාඩි 3-5ක් විතර මෙන්න මේ විදිහට තියන්න ඕනේ. ඉතින් අද මම මේ මසාලා chai එකට කිරි දාන්නේ නැතුව තමයි හදාගන්න යන්නේ. මොකද මම කිරි බොන එක සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙන්නේ. ඉතින් කාලයක් තිස්සේ නවත්ත ගන්න බැරුව තිබ්බ බෑඩ් හැබිට් එකක් වුණා. මම කොහොම හරි නතර කරගත්තා. ඉතින් මම හිතාගෙන ඉන්නවා කොහොම හරි ඒක කන්ටිනියු කරන්න. කිරි දැම්මේ නැහැ කියලා රසෙන් අඩුවක් වෙලා නැහැ. ඇත්තටම ටී එක හොඳට තියෙනවා. ඉතින් ඔයාලා ඊළඟ පාර මසාලා chai එකක් try කරනවා නම් කිරි දාන්නේ නැතුව try කරලා බලන්න. හරිම රසයි ටී එක. ඉතින් මගේ morning tea එක ගන්න ගමන් ගෙදර අනිත් අය ගැනත් බලන්න ඕනේනේ. ඉතින් අපේ ලිලි බබාගේ කෑමත් මම එයාට දැම්මා. ඉතින් උදේම නැගිටලා ටී එක එන්ජොයි කරන ගමන්ම අපේ ලිලිබාගේ වෙන්න මේ හොරතල් වැඩත් මම එන්ජොයි කරනවා. ඊට පස්සේ මොන හරි දැන් මේ දවස්වල FIFA එහෙම තියෙන මැච් එකක් මිස් වුණොත් ඒ වගේ highlights එනු බලලා මම ක්ලීන් කරන්න පටන් ගන්නවා. ඉතින් ක්ලීන් කරන්න පටන් ගන්නවා කිව්වට සන්ඩේ දවස්වලට ඇත්තටම ගොඩාක්ම මට ක්ලීන් කරන්න නැහැ. මොකද මගේ වීකෙන්ඩ් එක මම ප්ලෑන් කරගෙන ඉන්නවා දවස් 3කට. ඒ කියන්නේ පුරාදා හවසට තමයි මම හැමදේම ක්ලීන් කරන්නේ. ඒ කියන්නේ දැන් අපි වැඩට ගිහිල්ලා සමහරක් වෙලාවට ඇඳුම් එහෙම දාලා තියෙනවා. ඊට පස්සේ අතු ගන්න එහෙම අමතක වෙනවානේ. ඒතකොට සිකුරාදා දවසට ඇවිල්ලා අතු ගාලා වැකියුම් කරලා පිහදලා ඊට පස්සේ ඇඳුම් හොදන්න දාලා ඒ වැඩ ටික කරනවා. ඊට පස්සේ සෙනසුරාදා බාත්රූම් එක හොදනවා. ඊට පස්සේ තව අනිත් වෙන වැඩ තියෙනවා නම් ඒ ටික කරනවා. ඉතින් ඉරිදා දවසට එහෙම රීසෙට් වෙනවා කියලා ගොඩාක්ම වැඩ වෙනවා අඩුයි. මොකද ඉරිදා දවසට ගොඩාක් වැඩ දාගත්තොත් සඳුදාට එක චුට්ටක් ටයර්ඩ් වගේ කියලා මට හිතෙනවා. ඉතින් ඉරිදා දවස චුට්ටක් රිලැක්ස් එකේ ඉන්න ඕන නිසා අනිත් දවස් දෙකේ මම වැඩ ගොඩාක් ඉවර කරගන්නවා. ඉතින් දැන් මම මේ ලෑස්ති වෙන්නේ මගේ ෆ්‍රෙන්ච් ක්ලාස් එකට යන්න. මොකද මට සෙනසුරාදා ඉරිදා දවස් දෙකේම ෆ්‍රෙන්ච් ක්ලාසස් තියෙනවා. ඉතින් හොඳම දේ කියන්නේ මේ ක්ලාසස් දෙකම තියෙන්නේ ටිකක් හවස් වෙලා. ඉතින් උදේ වරුව ටිකක් රිලැක්ස් එකේ ගත කරලා චුට්ටක් ක්ලීන් කරලා ක්ලාස් යන්න ලෑස්ති වෙනවා. ඉතින් මේක තමයි අද මගේ අවුට්ෆිට් එක. ඉතින් මම හිතුවා ක්ලාස් එකට පැයක් දෙකක් විතර ටිකක් කලින් යන්න. මොකද අපේ අලුත් ගෙදර වැඩ නිසා මට ගොඩාක් ක්ලාසස් මිස් වුණා. ඉතින් ගොඩක් ලෙසන්ස් මිස් වුණා. ඒ දේවල් කැච් අප් කරන්න ඕන නිසා මම ටිකක් කලින් ගිහිල්ලා ටිකක් listening activities, ඊට පස්සේ writing activities, තව translations වගේ ටිකක් කරොත් හොඳයි කියලා මට හිතෙනවා.
ඉතින් ඒ නිසා මම ක්ලාස් එකට චුට්ටක් අද කලින්ම ආවා. ඉතින් ක්ලාස් එක ඉවරලා මට හිතුණා චුට්ටක් ඇවිදගෙන ගිහිල්ලා අද බස් එකේ යන්න ඕනේ කියලා. ඔයාලා බලනවා ඉතින් ඇයි මම මේ අලුත් දේවල් කරන්නේ කියලා. ඉතින් ඒකට හේතුව තමයි මගේ ලයිෆ් එක මම හිතන්නේ ටිකක් too comfortable වෙලා තියෙන්නේ කියලා මට හිතෙනවා. ඉතින් එහෙම අර too comfortable වුණාම ඒක අපේ මානසික සෞඛ්‍යයට හොඳ නැහැ කියලා මට හිතෙනවා. ඉතින් කොහොම හරි මම ආව සුපර් මාකට් එකට සතියට අවශ්‍ය බඩු ටික ගන්න. ඉතින් මම හිතාගෙන ඉන්නවා මීල් ප්‍රෙප් කරන්න. මේක පළවෙනි වතාවට තමයි මම try කරන්නේ. මේකට හේතුව තමයි දැන් වැඩ කරන තැන ඉඳන් ටිකක් දුරින් ඉන්නේ. ඉතින් එම්ම නැගිටලා යන්නත් ටිකක් කම්මැලි වගේ. එහෙම නැත්තම් කලින් දවසේ යන්නත් මට ටිකක් මහන්සි වෙයි කියලා මට හිතෙනවා වැඩ ඉවර වෙලා ගෙදර එනකොට. ඉතින් ඉරිදා දවසට සතියට අවශ්‍ය කෑම කරිස් ටිකක් හදලා තියාගත්තොත් මට ලේසි වෙයි කියලා මම හිතනවා. පස්සේ අපේ අලුත් නේබර්හුඩ් එකට අපි පුරුදු වෙන්න ඕනෙත් නිසා අපි ආවා ළඟම තියෙන වෝකින් පාත් එකට. ඉතින් මම හිතන්නේ අවුරුදු 7කට විතර පස්සේ තමයි මට මෙහෙම චුට්ටක් ඇවිදින්න එක්සර්සයිස් කරන්න හම්බුනේ. මොකද ග්‍රැජුවේට් වුණාට පස්සේ ලයිෆ් එකේ ගොඩාක් අලුත් දේවල් වුණා. අපි ජොබ්ස් හොයන්න ගත්තා. ඊට පස්සේ ජොබ්ස් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ලයිෆ් එකේ අනිත් අපි ගෝල්ස් අචීව් කරන්න පටන් ගත්තා. ගෙවල් හදන්න පටන් ගත්තා. ඉතින් ඒ දේවල් එක්ක අපේ හෙල්ත් එක ගැන හිතන්න චුට්ටක් මිස් වුණා. So I just started getting back to my normal routine. ඉතින් මගේ මේල් ප්‍රෙප් කරන යනම් මට වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද මම ඉක්මනට ඒ වැඩ ටික කරගත්තා. මොකද 9 වෙද්දී මම නිදාගන්න ටයිම් එක සෙට් කරගෙන ඉන්නේ. ඉතින් මම ෆිෂ් කරි එකක්, ඊට පස්සේ බීෆ් කරි එකක්, තව එළවලු ටිකක් එහෙම හදාගත්තා. ඉතින් මම අයිඩියා එකක් නෑ මේක හරියයිද නැද්ද කියලා. ඉතින් ඒක සක්සස්ෆුල් වුණාද නැද්ද කියලා ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ ඉරිදා දවස මම රීසෙට් උනේ. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ Sunday reset vlog එකක් එහෙම නැත්නම් home decorating video එකකින් අපි ආයෙත් හම්බෙමු.